හෙලෝ එවරිවන් කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මං අරන් ආවා හැමෝම කන්න කැමති රසම රස ෆෘට් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් රෙසිපි එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මං අද ටිකක් වැඩිපුර පළතුරු පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා එච්චරම පළතුරු කන්න කැමති නැත්තම් මම දාලා තියෙන ප්‍රමාණ වලින් භාගයක් ඔයාලට දාගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව අපි ඉක්මනටම බලමු රසම රස ෆෘට් කේක් එක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි රටේ ඉඳි ඇර ඉතුරු පළතුරු සේරම එකම භාජනයකට දාගමු. ඊට පස්සේ ඒකට කෝන්ෆ්ලවර් මේස හැන්දක් දාලා හොඳට කලවම් කරලා විනාඩි 15ක් 20ක් විතර පැත්තකින් තියාගමු. අපි එහෙම කරන්නේ මොකද ෆෘට් කේක් එකක් හදනකොට පළතුරු ඔක්කොම කේක් එකේ අඩියට බහින්න බලනවනේ. ඒක නැති කරගන්න තමයි කෝන්ෆ්ලවර් දාලා අපි කලවම් කරලා ගන්නේ. ඊට පස්සේ අපි රටේ ඉඳි ටික අරගෙන ඒකට බේකින් සෝඩා තේ හැඳි භාගයක් දාලා වතුර මේස හැඳි දෙකක් දාලා හොඳට මික්ස් කරලා අපි පැත්තකින් තියාගමු. ඒකත් අපි විනාඩි 15ක් 20ක් විතර තියාගමු. අපි මෙහෙම කරන්නේ රටේ ඉඳි චුට්ටක් හයියයිනේ. ඒක චුට්ටක් මෙලෙක් කරගන්න තමයි මෙහෙම කරන්නේ. ඔයාලා රටේ ඉඳි ගන්නකොට මේකේ හොඳට ඇට අයින් කරලා චොටි කෑලි වලට කපලා ගන්න. ඊට පස්සේ අපේ පිටියකට බේකින් පවුඩර් තේ හැන්දක් දාලා ඒක හොඳට මික්ස් කරලා ඉවර වෙලා හලලා ගමු. දැන් බෝල් එකක් අරගෙන ඒකට බටර් ටිකයි සීනි ටිකයි දාලා හොඳට බීට් කරගන්න. ලයිට් කලර් එකක් එනකම් බීට් කරගන්න ඕනේ. මම සීනි අරන් තියෙන ග්‍රයින්ඩ් කරලා එතකොට අපිට ගොඩක් වෙලා බීට් කරන්න ඕනේ නැති නිසා. භාජනයේ වටේ තියෙන ටිකත් එකතු කරලා හොඳට බීට් කරගන්න. දැන් අපි බිත්තර එකතු කරගමු. ඊට පස්සේ මේ ඔක්කොම ටික හොඳට බීට් කරගන්න. හරි මේ වෙලාවදී අපි වැනිලා තේ හැන්දකුත් එකතු කරගමු. දැන් පිටි ටික හලලා ඉවර වෙලා බැටර් එකට එකතු කරගමු. දැන් පිටි ටික බැටර් එකත් එක්ක හොඳට ෆෝල්ඩ් කරගන්න. මේ වෙලාවේදී බීට් එක යූස් කරන්න එපා. හරි දැන් අපි අර කලින් හදාගත්තු රටේ ඉඳි ටිකයි අපේ ෆෘට්ස් ටිකයි එකතු කරගමු මේ වෙලාවේදී. මම මේ බැටර් එක අඟල් 7 රවුම් පෑන් එකකට තමයි දාගන්නේ. මේක මම 180 විනාඩි 40ක් 45ක් විතර බේක් කරනවා. බේකින් ටයිම් එක ඔයාලගේ oven එක අනුව වෙනස් වෙන්න පුළුවන්. මේක ෆෘට් කේක් එකක් නිසා සාමාන්‍යයෙන් අපි බේක් කරන බටර් කේක් එකකට වඩා පොඩි ටයිම් එකක් වැඩිපුර යන්න පුළුවන් බේක් වෙන්න.
හරි ඔන්න ඉතින් දැන් අපි ෆෘට් කේක් එක හදාගෙන ඉවරයි. ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. ඉතින් මේ විදිහට try කරලා බලලා මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.